අයියෝ දිනේෂ් මහත්මයෝ. හොඳට ඕම බරක් වුණා. 10ක් පව් වෙලා. කොහොමද නෝස්නෝන? ඉක්මනට. කො ඊළඟ. නෝස්නෝන කොහේ හරි මං හිතන්නේ. හැබැයි ලෙඩුලා ඉන්න පොලිමේ. දොස්තර මහත්තයෝ. පැටිය. ඔයා වීඩියෝ හොඳට අරගන්නවා නේද? වීඩියෝ නේද? මොකද මේ මුලටම බැන්ඩේජ් කරගෙන. අර නර්ස් නෝන මම වාට්ටුවෙන් දැද්දි ගහගෙන කියන්නේ දොස්තර මහත්තයෝ. අයියෝ මට නිකන් ගහන්නේ නේ මිනිස්සුયો. අයියෝ මේකනේ දොස්තර මහත්තයෝ උනේ. අර වාට්ටුවේ ඉන්නකොට මට මහා මුත්‍රා බරක් ඇතුණා. ඉතින් මම නර්ස් නෝනට කතා කරලා කිව්වා නර්ස් නෝනේ මට චූ කරන දෙන පොඩ්ඩක් පෙන්නන්නකෝ කියලා. ඒකට මේ ගෑණි ගහගෙන ගියානේ මේ වන්නකෝ මිනිස්සුන්ට මේම ගහනවාද? අනේ අම්මේ තමුසේ අහන්න එපයි টয়ලට් එක කොයිද කියලා. අයියෝ ඉතින් මට ඉංග්‍රීසි ගෑණි තේරෙන්නේ නැහැ දොස්තර මහත්තයෝ. අනේ අම්මපා මේ අහිංසක මිනිස්සුන්ට මේම ගහනවද? කවුද මේ නර්ස් නෝනා? කවුද මේ නර්ස් නෝනා? අර අතර ඉන්නවා අර ඉන්නේ අර නයනා කියලා තමයි බැච් එකේ ගහලා තියෙන්නේ. කවුද තවසට මේම අවසර දුන්නේ මේ විදියට අසරණ මිනිස්සුන්ට ගහන්න? කලින් හිටපු JP එකේ කතානායකද? මම තමුසේව අදමාස් කරනවා මේකෙන්. මෙයා කියලා තියනවා වැරදි. හරි කියනවා බලන්න නම. අයියෝ දොස්තර මහත්තයෝ අපි මේ ටෙලිෆෝන් එකෙන් කතා කරලා තියෙනවනේ කටහඬ අඳුරගන්න බැරිද? ටෙලිෆෝන් එකෙන් කතා කරලා තියෙනවා කටහඬ අඳුරගන්න බැරිද? ඒකනේ. තමුන් හිතුවද තමුන් මේ ශ්‍රී ලංකාවේ ජනප්‍රිය ගායක ශාන් මිහිරංග කියලා මම කටහඬින් අඳුරගන්න. එහෙමත් නැත්නම් අර මේ හින්න අජන්ත කරුණාරත්න කියලා හිතුවද? මං පොඩි විදිහේ දොස්තර මහත්තයෝ. විජේ එනා එහෙමනම් ආදර කතා ගොඩක් එහෙම ඇති. එහෙමනම් මොකට කියනවද? ඒ කාලේ තිබ්බ ආදර සම්බන්ධකම් වල හැටියට මං හදවත් රෝගී කියලා නවත්තුනේ. අනිත් එක ඒ කාලේ හිටපු කෙල්ලෝ මට ආදරේ වැඩිකමට උන්ගේ අනියන් සම්බන්ධකම් ගැන මට කිව්වේවත් නෑ මගේ හිතරේ දෙයි කියලා. බීලෝට හරි ඇත්ත කියන්නේ. මම මේ ආර්මීගේ දොස්තර මහත්තයෝ මේ ඒ කාලේ මං එක්කෙනෙක් එක්ක රෙජිස්ටර් වුණා. මේ මාස 3ක් එකට හිටියේ නැත්තම් ඕක කැන්සල් වෙනවද? එහෙම කොහමද? තමුසේ හිතුවද මේ එහෙම කැන්සල් වෙන්න මේක SIM කාඩ් එකක් කියලා? මේ අනිත් එක ඉතින් කොහොමද මේ පළවෙනි එක කොහොමද අමතක කරන්න බෑනේ නේද දොස්තර මහත්තයෝ? තමුන් ඒ තරමට ආදරය කරලා තියෙනවා එහෙනම් නෑ ඉතින් ඔය ගෙදර ගෑණි ඕක හැම වෙලේම මතක් කරන පොඩ්ඩේ හැම වෙද්දී ඒකයි. ඇයි ඉතින් වෙන්ුනේ? වෙන්ුනේ කියන්නේ දොස්තර මහත්තයෝ මේ ගෑණි හැමදාම රැට බෑදිනේෂ් කියලා ගෑ ගහනවා. ඉතින් තමුසේ දිනේෂ්ද? මං පොඩි හිතේනේ දොස්තර මහත්තයා කිව්වේ. ඉතින් ප්‍රශ්නයක් නෑනේ හලෝ. දිනේෂ්ටද කතා කරන්නේ? අපරාධ මං කරගත්තේ. සිහිනෙන් ඔබ මට පෙනෙනවා නම් කොට්ටේ පුළුන් කන්නන් කිසිදා ඔබේ අත නොලැබේ නම් ඇති ඔය සින්දු කිව්වා. කියනවා බලන්න තාත්තගේ නම මොකද්ද කියලා. සනීපඩෑඩු ගරුණම්බු දීලා කතා කරනවා හරියට. සනීපඩෑඩු සනී ෆර්නෑන්ඩෝ සනී ෆර්නෑන්ඩෝ එහෙම කියන්න එපා. හොඳයි. කියන්න බලන්නේ නම් අම්මගේ නම
එක්ස්පයර්. මක් කිව්වා? ඉතින් ඔතන මාත්‍යෙන් ඉංග්‍රීසි එක ගන්න කිව්වේ. එක්ස්පයර් කියන්නේ කල්පණී කියන එකනේ. අම්මගේ නම කල්පණී. හොඳයි. අම්මා මොකද කරන්නේ? අම්මයි තාත්තයි මේ මං එනකොට නම් මොකුත් කර හිටියේ නෑ. දැන් මොනා කරනවද දන්නේ නෑ. ගම කියනවා එහෙනම් බලන්න ගම කියනවා. ගම මේ stone broken lake. මක් කිව්වා? ඉංග්‍රීසියෙන් දොස්තර මාතෝ. stone කියන්නේ ගලෙන්, broken කියන්නේ බිඳුණු, lake කියන්නේ වැව. ගලෙන් බිඳුණු වැව. හොඳ ගැලපීම. ඒ පැත්තේ සිල්ලර බඩු කොට එහෙම හොඳට යනවා ඇති නේද? හොඳට යනවනත් අහනවා. දැන් මේ පැත්තේ කඩේක බඩුවකට කියලා තියෙන්නේ බුදලාලිගේ හාමිනේ විතරයි. ඕම හරි කඩ කෙරෙනවා මද? දැන් මේ කොටස් වෙනද පොලක් හොඳටම කඩා වැටිලා තියෙන්නේ. උදස්තර මහත්තයෝ එහෙනම් මේ කී දෙනෙක් බැරිද ඔකට? කොහෙද කවුද? ඇයි මේ කොටස් වෙනද පොල කඩා වැටිලා තියෙන්නේ? අනේ තමුසෙයිම ආයි දන්න කොටස් වෙනද පොල. හරි. ඕපදූප කතා කරා ඇති. කියනවා ආපු කාරණේ. මේ මට දොස්තර මහත්තයෝ බස් වල යනකොට නිින්ද යනවානේ. ඒක එච්චර ගණන් ගන්න දෙයක් නෙමෙයි. අපිටත් ඔය ඉඳලා හිටලා බස් එකේ යනකොට ටිකක් යහමින් නිින්ද යනවා. කියන්න බලන්න රස්සාව මොකද්ද කියලා. මේ මං බස් ඩ්‍රයිවර් කෙනෙක් දොස්තර මහත්තයෝ. කුඩා මට මේ කියන්න බලන්න තමාට අර ඈත පේන ඉර පේනවද කියලා. ඊට නම් පේනවා දොස්තර මහත්තයෝ. එහෙනම් ඉතින් ඊට වඩා මොනවාද අහලෝ? අර ඈත තියෙන ඉරක් පේනවනේ. එහෙමයි නේද? මේ මගේ මේ කකුලෙත් පොඩි අමාරුවක් තියෙනවා. වම් කකුල හරියට රිදෙනවා දොස්තර මහත්තයෝ. ඒක ගණන් ගන්න දෙයක් නෙමෙයි. ඔය වයසට ඔහොම තමයි. දොස්තර මහත්තයා මේ වගුලක් කියනවා. ඉතින් මේ දකුණු කකුලටත් ඒ වයසම නේ නේද? ඒකත් රිදෙන්න එපයි. ඇති. නර්ස් නාන මෙන්න මෙහෙට එන්න. මේ පොඩි විජයගෙන් ලේ පරීක්ෂණයක් ගන්න ඕන. පරීක්ෂණ කරන්න ඕන. එන්න මෙහෙට. දොස්තර මහත්තයා ලේ පරීක්ෂණේ කොහොමද කරන්නේ? ඇඟිල්ල විදලා ලේ ටිකක් ගන්නවා. එහෙනම් ඕක ඊළඟට මුත්‍රා පරීක්ෂණයකුත් තියෙනවා. ඒක නම් විදින්න දෙන්න බෑ දොස්තර මහත්තයෝ. මක් කිව්වා? දැන් ඇඟිල්ල වෙන ලේ ගන්න. වෙන ලෙඩ තියෙනවද? මේ මට කොන්දේ අමාරුවකුත් තියෙනවා දොස්තර මහත්තයෝ. උදේට නැගිටිනකොට හරියට කොන්ද රිදෙනවා. සිම්පල් නියෝයි. ඒ මොකද්ද? ඕකට උදෙන්ම නැගිට ටිකක් දවල් වෙලා නැගිටිනවා. එතකොට ඉවරයි. එහෙම හරියයිද? අයියෝ. මේ දොස්තර මහත්තයෝ මට තියෙන ලොකුම ලෙඩේ තමයි මට මේ හැම වෙලාවෙම හිතෙනවා මං මෙරුවෙක් කියලා. මෙරුවෙක් කියලා? එහෙමනම් තමුන් ඇවිල්ලා තියෙන්නේ වැරදි තැනට. මේක මානසික වෛද්‍ය සහනයක් නෙවෙයි. ඉතින් මං මේ ලයිට් එළියට න්යාවේ දොස්තර මහත්තයෝ. එහෙමනම් මොන දෙන්ගෙඩියට මෙහෙට ආවද? ලයිට් එළිය දැකලා න්යාවේ ඉතින් කිව්වේ. පොඩ්ඩක් කොහොම ඉන්නවා? මොලේ පරීක්ෂා කරන්න ඕනේ තමුන්ගේ. ඔළුවත් ටිකක් ගෑවුවා තමයි අර නර්ස් නෝනා. පොඩ්ඩක් ඉන්න. තමුන් පොඩ්ඩක් පරීක්ෂණ කරන්න ප්‍රශ්න ටිකක් අහන්න තියෙනවා. කියනවා බලන්න. එහෙනම් මම මේ අහන්නේ පළවෙනි ප්‍රශ්නේ. මේ කොලේ තියෙන විදිහට මම අහනවා. හරි? ඔන්න සැමියා ළඟ ලක්ෂ 10ක් තියෙනවා. බිරිඳ ළඟත් ලක්ෂ 10ක් තියෙනවා. ඕකේ. දෙදෙනා ළඟම තියෙන මුළු මුදල කීයද? මේ ලක්ෂ 10යි දොස්තර මහත්තයෝ. අපේ ගෙදරත් ඕකම තමයි වෙන්නේ.
හරි. කියන්න බලන්න බල්ලෙකුට දාන්න පුළුවන් අකුරු තුනක නමක්. බල්ලෙකුට අකුරු තුනක නමක් ඩෝ කියලා මොකද? අපෝයි උත්තර මාත්‍යෝ හොඳ වෙලාවට කිමුමක් ඇද්දේ හාචි කියලා යන්නේ. ඕක ඩයලොග් කියලා කියනගේ මොකුන් ඒකටත් දෙට කපනවා. Sorry. I'm suffering of influenza. Oh, it's okay. I am body picture from Sri Lanka. ඊළඟ ප්‍රශ්නය ගන්නවනේ. පෘථිවියේ ඔක්සිජන් මට්ටම. ඔබට අහගන්න පෘථිවියේ ඔක්සිජන් මට්ටම දෙගුණයෙන් වැඩි වුණොත් මොනවා වෙයිද? ඒක නහයක් වහගෙන උස්ම ගන්න වෙයි. එතකොට පරණ ගන්නමනේ. හරි. අනිත් එක. පන්සල් භූමියට වැද්ද නොගත යුතු පක්ෂියා කවුද? සිවුරු හොරන්. හරි. බාර ගන්නන්කෝ. ඊළඟ ප්‍රශ්නය. තමා රැවටෙන බව දැනත් පාරිභෝගිකයා මිලදී ගන්න ආහාර වර්ගය. කට්ට සම්බෝල. හරි. කට්ටයි. ඊළඟ ප්‍රශ්නය. අශීලාචාර මිනිසෙකුට හැදෙන උමතුම රෝගය? මේ කුප්පමේනියා. හරිනේ. හරි. හොඳයි කියනවා බලන්න එහෙනම් ලංකාව විශාල විනාශයකට පත් කළ චිත්‍රපටිය මොකක්ද කියලා? සැඩසුලම්. විනාශයක් වුණා. සැඩසුලම්. ඔව්. හරි. ලෝ බජට් වලින් කරපු චිත්‍රපටිය කොහොමද? මේ 750. ඔව්. හරි නේද? 750. ඔව්. ඒකනේ. දැන් ඉංග්‍රීසි පරීක්ෂණයක් හොඳද? ඉංග්‍රීසි. ඔව්. බීලුණු කියලා ඉංග්‍රීසියෙන් ලියන්නේ කොහොමද? බීලුණු ගෙඩියට කොහොමද කියනවා මේ ලොකු ලුණු නම් කැපිටල් B, පොඩි ලුණු නම් සිම්පල් B. ඇති ඔය ගෙඩි කතා කරුවා. හොඳයි කියනවා බලන්න. ඔව් වාසනාවන්තයි කියලා ඉංග්‍රීසියෙන් ලියන්නේ කොහොමද? ඔහු වාසනාවන්ත. ඔව්. මේ හිලක්. ඔහු නම් වාසනාවන්තයි නම් ලක්. හිලක්. හරි. හිලක්. හොඳයි. අපි ගොඩාක් වාසනාවන්තයි කියලා ඉංග්‍රීසියෙන් කියන්නේ කොහොමද? අපි ඔව්. මේ අපි. අපි ගොඩාක් වීමෝලක්. අපි නම් වී මේ අරු. ගොඩාක් නම් මෝ වාසනාවන්තයි නම් ලක්. වීමෝලක්. හරිනේ? මාරු පද ගැලපිලා. ඔව්. වී මොලක්. ඕකේ. හරි. එහෙමනම් බලමුකෝ ඔය ළමයාගේ මනස වැඩ කරන විදිය බලන්නත් එක්ක කියනවා බලන්න මගේ වයස කීයක් විතර පේනවද කියලා. දොස්තර මහත්තයාගේ වයස හරි කැට තියලා කියනවා දොස්තර මහත්තයාට 44යි. 44යි නේ. හරියට හරිනේ. ඒක. තමුසේ කොහොමද කිව්වේ? ටක්කෙටම කිව්වනේ. අපේ අක්කට වයස 22යි. ඒකිට බාගෙන පිස්සු. දොස්තර මහත්තයාට හොඳටම පිස්සෙගේ අනිවාර්යයෙන් 44ක් දෙන්න ඕනේ. හරි. ඇති. කියනවා බලන්න එහෙනම් තමුසේගේ ගුරුවරයා කවුද කියලා? මේ ගුරුවරයා දොස්තර මහත්තයා හරි චමින්ද සර් කිත්තිරි චමින්ද සර්. ඒක හරියන්නේ නැහැ හලෝ එනවා මගේ ළඟට. මම කියලා දෙන්නම් හොඳට. මට PhD එකකුත් තියෙනවා. ඒ කියන්නේ ආචාර්ය කෙනෙක්. නැහැ හලෝ PhD කියලා මම කිව්වේ පීසා හට් ඩිලිවරි. ඒකද. ඔව්. හරි ඒකෙන් කමක් නැහැ. මං තමුන්ව
අපේ සාහෙනේ ක්ලීනින් වැඩකට රස්සාවකට මම තෝරගන්නවා. මොකද කියන්නේ? මේක හොඳයි දොස්තර මහත්තයෝ මට දැන් මේකෙන් පස්සේ රස්සාවක් නැති වෙලා ඉන්නේ. හොඳයි හොඳයි. එහෙනම් මම පළවෙනි මාස 6ට 10,000 ගානේ ගෙවලා මාස 6න් පස්සේ 30,000 ගානේ වැඩි කරන්න. මොකද කියන්නේ විජේ කොල්ලා? අනේ දොස්තර මහත්තයෝ ගොඩාක් ස්තුතියි බොහොම thank you. මේ නම මාස 6කින් එන්නම් ඈ. කොහෙද ඔය දුවන්නේ? එතකොට 30ම ගන්න බැරි එක.